තෙරුවන් සරණයි සියලු දෙනාටම. ශ්‍රී ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන හා භාවනා පුහුණු මධ්‍යස්ථානයේහි අපි කරුණ ලගෙන යනු ලබන දහම් කතිකාවතේ අද දවසේ අපි ත්‍රිපිටකය හඳුන්වා දීමෙන් පසුව සිදු කරනු ලබන පළවෙනි එක පාඩම් වශයෙන් ගත්තොත් අපි තුන්වෙනි වැඩසටහන දවසේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට අයත් සූත්‍ර දේශනාවක් වන ඕගතරණ සූත්‍රය. අපි සංයුත්ත නිකායේ සූත්‍ර 22කුත් දීඝ මජ්ක්‍ධිම ආදී නිකායන්ගෙන් තෝරාගත් සූත්‍ර වශයෙන් එකින් එකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සූත්‍ර සාකච්ඡාවේ ආරම්භක දවස අද. ඒ අනුව සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති මුද්‍රණයෙහි දේවතා සංයුත්තේට අයත් ඕගතරණ සූත්‍රයයි අපි අද සාකච්ඡා කරන්නේ. මේ සාම්ප්‍රදායික අපි දන්න සූත්‍රය පටන් ගන්න පළවෙනි සංගායනාවේදී ආනන්ද හාමුදුරන් වහන්සේ අතුළු සාකච්ඡා කරන ලද මූලික නිදහණය. ඒවම් මේ උතුම් ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති කියලා. ඒ අනුව අපි මේ පාඩමේ සකස් කරනවා සවැත් නුවර නිදහණය. නිදහණය සවැත් නුවරයි කියලා. ඒ අනුව ඉදිරියේදී හැම තැනකදී අපි කතා කරනවා මේ සූත්‍ර දේශනා කරපු ස්ථානයට දිගින් දිගටම එකම කියන්නේ නැතුව අපේ පාඩම් පෙළ ගහලා තියෙන මේවා මුද්‍රිත පිටපත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඉදිරියේදී මෙහි සොෆ්ට් කොපි එක ඉදිරියට ඔබ හැම කෙනෙකුටම බලා ගැනීමේ පහසුව සඳහා දානවා. ඉතින් මම විශේෂයෙන් මේ අවස්ථාවේ මූලික වශයෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ දකින විට මේ ඔබට හා තවත් කෙනෙකුට ප්‍රයෝජනෙට ගත හැකියයි කියලා ඔබ සිතන්නේ නම් මේ YouTube නාලිකාව subscribe කරලා ඔබගේ අදහස අපිට ඉදිරිපත් කරන ලෙසත් කාරුණිකව මතක් කර සිටින ඔබ මේ සඳහා සන්තෝෂයටපත් වෙනවා නම් අපිට අපේ අඩුපාඩුවක් තියෙනවා නම් දැනුම් දුන්නාම අපි ඒක නිවැරදි කරගන්නත් සූදානම් ඉතාම නිහතමානීව. එතකොට සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ දේවතා සංයුත්තේ තියෙන්නේ 3 සිට 5 දක්වා පිටුවල සවැත් නුවර නිදහණය අන්‍යතරෝ දේවතා කියලා තිබෙන්නේ එක්තරා දේවතාවෙකු මුල් කොටගෙන තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඒ දේවතාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඕඝය තරණය කරන්නේ කෙසේද කියලා. කෙසේනම් ඕඝය තරණය කරම්ද කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම නොපිහිටමින් වෑයම් නොකරමින් ඕඝය තරණය කළෙමි කියලා. ඒ දේවතාව අහනවා ඊළඟට ඔබ වහන්සේ කෙසේද එහෙම තරණය කළේ කියලා. එතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම පිහිටීම් සහිත වන්නේද එවිට සංසිඳෙමි. ඒ කියන්නේ නොපිහිටමි. පිහිටන වෙලාවට නොපිහිටන. විතක වෑයම් කරම්ද එවිට ඉල්පෙමි. ඉල්පී සිටිනෝ. එසේම මම නොපිහිටමින් වෑයම් නොකරමින්ම ඕඝය තරණය කළෙමි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ දේවතාව අහනවා ස්වාමීනි නොපිහිටමින් වෑයම් නොකරමින් ඕඝය තරණය කළ සීනාශ්‍රව බමුණෙකු කලකින් දුටු වෙමි කියලා දේවතාවා සන්තෝෂය පළ කරලා මාගේ වචනය අනුදත්හයි දේවතාවා තත්තේවන්තර දහයින්සු කියන වචනේ හැමතැනම අහුවෙන පරිදිම එහිම අතුරුදහන් වූවා කියන එකයි සූත්‍රයේ සරල අර්ථය. ඒතකොට මේ සූත්‍රයේ මේ සරල අර්ථයත් එක්ක අපිට මේක විභාග කර ගන්නට තව තවත් අවබෝධය සඳහා අටුවාව අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඕගතරණ සූත්‍ර අටුවාවේ මෙහෙම තියෙනවා. ඕඝ මතරී කියන වචනේ අරගෙන ඒක විග්‍රහ කරනවා. ඕඝ යනු සැඩපහරයි. සතර ආකාරයක සැඩපහරවල් තියෙනවා. කාමෝඝ, භවෝඝ, ditthiyෝඝ, අවිජ්ජාෝඝ කියලා. ඒක කාමෝඝ, භවෝඝ, ditthiyෝඝ, අවිජ්ජාෝඝ යන මෙන්න මේ හතර තරණය කිරීම නිසා තමයි ඕඝ මතරී කියන එක ඕඝ තරණ කියන එක තමයි ඕගං අතරී කියන එක ඕඝ මතරී කියන සංදි පදයක් හදලා අටුවාචාර්යින් වහන්සේ දාලා තියෙනවා. එතකොට ඒක විදිහට කාමෝඝය කියන එකට විග්‍රහය දෙන්නන්නේ අටුවාවේ පංචකාමයන්හි ඇලීම චන්දරාගය. ලෝභාදී සිත් 8හි උපදින සිත. ලෝභාදී සිත්වල උපදින්නේ කාමරාගය. එතකොට පංචකාමයන්හි ඇලීම චන්දරාගය වෙනවා. ඒවා උපදින්නේ චන්දරාගය උපදින්නේ අභිධර්මයේ උගන්වන ලෝභාදී සිත් 8. භවෝගය කියන එක විග්‍රහ වෙන්නේ අටුවාවේ රූප
අරූප භව පිළිබඳව චන්දරාගයෙන් ධ්‍යාන පිළිබඳව තෘෂ්ණාව. ඒ කියන්නේ රූප අරූප භව පිළිබඳ චන්දරාගය ධ්‍යාන පිළිබඳ තෘෂ්ණාවක් තමයි භව ඕග කියලා කියන්නේ. එතකොට ඒක ditthිගත විප්‍රයුක්ත ලෝභාදී සිත්වල තමයි උපදින්නේ. භවෝගේ උපදින්නේ එතකොට ලෝභ ditthිගත විප්‍රයුක්ත ලෝභාදී සිත්වල. ඊළඟට ditthි යෝග කියලා කියන්නේ දෙසටක් දෘෂ්ටි. ditthිගත විප්‍රයුක්ත සිත්වල තමයි උපදින්නේ. ditthි යෝග කියන්නේ දෙසටක් දෘෂ්ටි. ඒවා උපදින්නේ ditthිගත විප්‍රයුක්ත සිත්වල. අවිජ්ජෝග කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි අවිජ්ජෝග කියලා කියන්නේ. සියලුම අකුසල් සිත්වල ඒක යෙදෙනවා. එතකොට මේ සියල්ල එකට අරගෙන පහතට අරගෙන අර්ථයෙන් රාශි හෙවත් ඕග කියලා කියනවා. අටුවාවේ කියන මේක රාශි හෙවත් ඕග කියන වචනේ. එතකොට ඒක අටුවාවේ විග්‍රහ වෙනවා මෙහෙම. මහත් හෙවත් රාශි යන අර්ථයෙන්ද නිවනට යාමට ඉඩ නොදී දුගතියේම පහල කරවන අර්ථයනොත් යට භව තුනේ යෝනි හතර පංච ගති විඥාන ස්ථಿತಿ මේ කියන හතෙහි සත්තාවාස නවයෙහි ට පමුණුවන නිසා අවිජ්ජෝග කියලා කියනවා. එතකොට චන්දරාගය අවීචියටත් අවීචියෙහි පටන් භවග්‍රය දක්වා පැතිර යනවා. මේ ආදී ලෙස ඕග යන්නට විග්‍රහ කරලා තියෙනවා අතරි මේ අටුවා විග්‍රහය. ඊට පස්සේ අතරි කියලා කියන්නේ තරණය කිරීම. අතීත කාල ක්‍රියාපදේනේ තරණය කිරීම තරණය කියන අර්ථයෙන් තරණය කලේ කියන අර්ථයෙන්. අපපතිත්තිතං කියලා කියන්නේ නොපිහිටීම. අනායූහං කියලා කියන්නේ වෑයම් නොකරයි. වෑයම් නොකරම කියන එකයි මේ සූත්‍රයේ පදයක් ගානේ අටුවා විග්‍රහ කරන අටුවාචාරින් වහන්සේ එහෙම තමයි ඒක විග්‍රහ කරන්නේ. ඒක අටුවා පරිශීලනයේ අපි වෙනම අටුවා පරිශීලනය කරන්නේ කොහොමද කියන එක ඉදිරි කාලයේදී පාඩමක් විදිහට සාකච්ඡාවක් කරනවා. ඊළඟට තිරස්සං කියන පෙළේ තියෙන සූත්‍රයේ තියෙන වචනය අරගෙන අටුවාවේ විග්‍රහ කරනවා. තිරස්සං යන ගාථාව විසත්තිකං කියලා තියෙනවා. තිරස්සං කියලා විසත්තිකං කියන වචනේ විග්‍රහ කරලා තියෙන තිරස්සං කියන තැන ඉඳලා විසත්තිකං කියන දක්වාම රූපාදී අරමුණු වල ගැටීම පැටලීම යන අර්ථයෙන් තමයි යොදලා තියෙන්නේ. ඒක පර්යාය වශයෙන් තණ්හාවටත් යොදන නම. ওই විදිහට තමයි අටුවාචාරින් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. අටුවා සංයුත්ත නිකාය අටුවාවේ 15-16 පිටුවල හේවා විතරණ මුද්‍රණය. එතකොට අපි අද කතා කළේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ඕඝතරණ සූත්‍රය. අපි ඊළඟ දවසේ කතා කරනවා සංයුත්ත නිකායේ දෙවනි සූත්‍රය නිමොක්ඛ සූත්‍රය. ඒක අපි සූදානම් කරලා තියෙනවා. ඔබට ඉදිරි සතියේදී අපි ඒ පිළිබඳව ඔබට සාකච්ඡා කිරීම ඔබත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපිත් එක්ක සහ සම්බන්ධ වූ ඔබ හැම කෙනෙකුටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා. මේ YouTube නාලිකාව නරඹන මේ තුලින් ධර්මාවබෝධය ධර්මයේ දැනුම පුළුල් කරගන්නා ඔබට අපි ආශිර්වාද කරනවා. ධර්මාවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා. මේ සඳහා ඔබගේ ප්‍රතිචාර අපේ YouTube නාලිකාව හරහා සබ්ස්ක්‍රයිබ් කරමින් ලබා දෙන ලෙසත් නැවත වතාවක් මතක් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි අද දවසට ශ්‍රී ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන හා භාවනා පුහුණු මධ්‍යස්ථානයේ ධර්ම කතිකාවෙන් සමුගන්නෝ. තෙරුවන් සරණයි.